අපි මුලින්ම ආවේ ලබුකැලේ ටී ස්ටේට් එකට. මේක අපිට හම්බෙන්නේ ගම්පොළ හරහා නුවරඑළියට එනකොට. මෙතනින් තව නුවරඑළියට තව කිලෝමීටර් 6ක් 7ක් වගේ තියෙනවා. අපි බලමු මේ ස්ටේට් එකේ ලස්සන කොහොමද කියලා. නුවරඑළිය ට්‍රැවල් කරන්න ඉන්න ඔයාලා අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ ලබුකැලේ ටී ෆැක්ටරි එක කියන්නේ. ඒ වගේම තමයි මෙතන කලින් තිබ්බේ ඩම්රෝ ටී ෆැක්ටරි කියලා. පස්සේ තමයි ඒකේ නම වෙනස් වෙලා තියෙන්නේ දැන් ලබුකැලේ විදිහට. ඒතර මෙතන ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට. අපි ඊළඟට ආවේ ගෙගරි පාක් එකට. මේක හරියටම තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි මේකට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතන ඇතුල් වෙද්දි රුපියල් 200ක ටිකට් එකක් ගන්න ඕන. මේකේ මාරම ලස්සන view එකක් තියෙන යන තැන ඉඳලම මල් හදලා තියෙනවා. ඊට අමතරව ඔයාලට මේකේ බයිසිකල් රයිඩ් එකක් යන්න පුළුවන්, පෝනි රයිඩ් එකක් යන්න පුළුවන්. ඊට අමතරව මෙතන වැවේ අපිට බෝට් පදින්න පුළුවන්. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද මේක ඇතුළේ තියෙන්නේ කියලා. මේ ඔයාලට පේන්නේ ගෙගරි ලේක් එක. ඔයාලට පේනවා මේකේ බෝට්ටු වර්ග කිහිපයක් තියෙනවා. මෝටර් බෝට්ටු තියෙනවා, හංස බෝට්ටු තියෙනවා, ඊට අමතරව අධිවේගී බෝට්ටු තියෙනවා, ඊට අමතරව ජෙට් ස්කි තියෙනවා. ඔයාලට මෙතන ටිකට් එකක් අරගෙන මේ බෝට්ටු එක ඔයාලට යන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 10500 විතර වගේ මේකේ බෝට් රයිඩ් එකක් යන්න පුළුවන් ඔයාලට. මෙතන ඔයාලට පැවිල්ලා ෆැමිලි එකක් එක්ක නැත්නම් කපල් එකක් එක්ක ඇවිල්ලා හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන් තැනක්. ඒ වගේම ඔයාලට ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන් මෙතෙන්දී. ඔයාලට ඒ වගේම ලොකු සෙනඟක් හිටියත් හැබැයි මේකේ තියෙන ඉඩ ප්‍රමාණය ලොකු හින්දා ඔයාලට නිදහසේ මේකේ ඉඳලා යන්න පුළුවන්. මෙතන සීසන් කාලට සමහර වෙලාවට කානිවල් එහෙමත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ආවේ නම් සීසන් එක නෙමෙයි. ඒ නිසා මෙතන කානිවල් අපිට බලා ගන්න පුළුවන් උනේ නැහැ. මෙතෙන්දි ඔයාලට විවිධ වර්ණවල ඒ වගේම විවිධ ආකාරයට කපලා තියෙන ගස් මල් බලා ගන්න පුළුවන්. මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලගේ ෆ්‍රී ෂූට් එකකට නැත්නම් මාකාරි ෆොටෝ ෂූට් එකකට, බර්ත්ඩේ ෂූට් එකකට වගේ නම් මෙතන මාරම ලස්සනට ගැලපෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ මල් උනත් වවලා තියෙන ලස්සන. ඒ වගේම මෙතන මෙන්න මේවා බලා ගන්නත් ගොඩක් අය දාලා තියෙනවා. ඒ වගේම එන අයත් මම දැක්කා කිසිම කෙනෙක් මේ මලක්වත් කඩන්නේ නැතුව මේවා ආරක්ෂා කරලා ඒක විදලා යනවා විතරයි. අපි අවසානෙට ජෙට් ස්කී එක මේ ගෙගරි වැවේ රවුමක් ගියා. ඔයාලට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් මාරම අත්දැකීමක්. ඔයාලා අනිවාර්යයෙන්ම මේක යන්න ඕන ගමනක්.